මොකෝ මේ අවුලෙන් වගේ මම මේ ඔයාලගේ වල පැත්තට යන ගම. ඔයා දන්නවනේ අපේ අයියා ඉන්නේ කොරියාවේනේ. සල්ලි වගේක් දැම්මා. අද සෙනසුරාදානේ. සඳ වෙනකන් ඉන්න ඕනේ ගන්න. ඒත් ෂුවර් නෑ. ගිය සතියේ වැඩිපුරක් ජීවලා සල්ලි වගේක් දාලා. ඒත් සල්ලි ආවේ නෑ. අයියාට කෝල් කරලා කිව්වහම අයියා සල්ලි දාපු තැනට ගිහිල්ලා අයියාට කොරියන් කතා කරන්න බැරි හන්දා විස්තරයක් ගන්න බැරුව ඒ වැඩි තවුල් ගිහින්. අයියෝ ඔයා දන්නවනේ අපේ අයියත් ඉන්නේ කොරියාවේනේ. ඔයාලගේ අයියට කියන්නකෝ GME රෙමිටන්ස් වලින් සල්ලි දාන්න කියලා. සතියේ දවස් 7ෙම ඕන වෙලාවක සල්ලි දාන්න පුළුවන්. වැඩිපුර ගෙවන්න ඕනත් නෑ. කොරියාවේ බැංකුවල කට්ට කාගෙන ඊසි වන් හදාගෙන සල්ලි දාන්න ඕනත් නෑ. අපේ අයියා ගිය සතියේ කමර්ෂල් බැංකුවට දාපු සල්ලි ඒ වෙලාවෙම අරගෙන මම මේ කාර් එකක් ගත්තේ. නෑ නියමයිනේ. අදම අයියට කියන්න ඕනේ. ඕනම බැංකුවකට සල්ලි යවන්නත් පුළුවන්. GME රෙමිටන්ස්. ඒක නෙවෙයි. කොහෙද මේ උණ ගහක් කරලා තියාගෙන යන්නේ? උණ ගහක් කැපුවා. මේ පාරවල් හරියම පටු වෙන්නේ මෙයා. හරව ගන්න හන්දියට යනවා. එන්න. ඔය ජනට මගේ කාමරේට එන්න කියන්න ඔහොම. එන්න. සර් මට එන්න කිව්වද? කොහෙද ගියේ? සෙකොන්ඩ් එක කපා ගන්න ගියාස. දැන් ඔය ආයතන වෙලාවේ ඔවා කරන එක හරියද? ඉතින් සර් ආයතන වෙලාවෙනේ කොණ්ඩේ වැවෙන්නේ. ඉතින් තමුගේ කොණ්ඩේ ඔක්කොම වැවුනේ ආයතන වෙලාවේ නෙවෙයිනේ. ඒක තමයි සර් මම කොණ්ඩේ ටිකක් කපාගෙන ආවේ. මොනෑ මාළු? ආනමාද කපන්නේ ඒවරියා. මොකෝ මේ? රුපියල් 7000ක් දීලා ගිය සුමානේ ගත්තේ. හරියට සාත්තු කරන්නේ නැතුව ඇති. දරුවෙකුට වගේ සාත්තු කරේ. වතුර එහෙම දැම්මද? වතුර දැම්මද? ගහට විස බීජයි කියලා වතුර උණු කරලා දැම්මේ. මල්ලි මොනවා කරලාද ඇතුළට ආවේ? පොරදල්ලි අච්චු ගහලා. කියනකොට දච්චි ගහුවා. සී මමත් මේක ඇතුළට ආවේ පොර නෝට්ටු අච්චු ගහලා තමයි. 100 නෝට්ටු අච්චු ගහලා කවද ගොඩ යන්නද මල්ලි? අයියගේ කී නෝට්ටුද? මං ගැහුවේ 4500 නෝට්ටු. Oh.
පොල් කඩනවා. පොල් කඩන්න ඕන. හා. ඔහොම පිටිපස්සට ගියාම දෙවාරා එහා පැත්තේ පොල් ගහ. කඩමු. හොඳයි. Cài Đây cài Chỗ này පොල් කඩලා ඉවරයි මහත්තයා. පොල් ගෙඩි 8ක් කැඩුවා. Quality nào ấy này 8යි මහත්තයා. මේ ඉහනිකට පැහුණ නිකන් නෙවෙයි මම මෙතෙන්ට වෙලා ෂඩ් ගණන් කරගෙන හිටියේ පොල් ගෙඩි 9යි පොල් ගෙඩි නම් 8යි මහත්තයෝ කැඩුවේ. 9 වෙනියට ඇහෙන්නේ නැත්තේ. මං ගහින් වටන සද්දේ. Kami? Good morning, sir. Good morning. Interview එකටද? ඔව් සර්. වාඩි. මුලින්ම මේ සාමාන්‍ය දැනීම් ප්‍රශ්න ටිකක් අහන්න. හොඳයි සර්. හොඳයි. හොඳට හිතලා බලලා උත්තර දෙන්න ඕනේ. හා සර්. නිමල්ගේ තාත්තා සෝමසිරි නම්. සෝමසිරිගේ බිරිඳ කාන්ති නම්. කාන්තිගේ සහෝදරයා වන සොයිසා සෝමසිරිගේ බාප්පා කෙනෙක් වෙනවා. එතකොට නිමල් සොයිසාගේ කවුද? සර් සොයිසා නිමල්ගේ කවුරුත් වෙන්නේ නැහැ සර්. ඒ මොකද? සර් නිමල්ගේ තාත්තා සෝමසිරි කියලා කිව්වට ඇත්තම තාත්තා විමල් කියලා තමයි සර් ගමේ හැමෝම කියන්නේ. සර් දැන් ওই විමල්ගේ නම ওই ප්‍රශ්නේ කොහෙවත් කියවුන්නේ නැහැ නේ සර්. ප්‍රශ්නේ පොඩි වැරද්දක් තියෙනවා. අන්න ඒකයි. හරි හරි ඒක ඕනේ නැහැ. හරි. හරි අපි හිතමු දැන් තමු හෙට ඉඳලා මෙහෙම වැට ගන්නවා. එතකොට දවල්ට කෑම අරන් ඉන්නේ. නෙළුම් කොලේද? කෙසෙල් කොලේද? ලන්ච් ෂීට් එකේද? ලන්ච් ෂීට් එකේ සර්. නියමයි තමුන්ගේ සාමාන්‍ය දැනීම. දන්නේ නැද්ද සැප්තැම්බර් පළවෙනි ඉඳලා ලන්ච් ෂීට් පොලිතින් තානම් කියලා? සර් අපේ ගෙදර පාවිච්චි කරන්නේ සර් ග්‍රීන් ලංකා ලන්ච් ෂීට් නේ. ඒවා දිරනවනේ. එතකොට නෙළුම් කොලත් ඉතුරුයි, කෙහෙල් ගැසුත් ඉතුරුයි. සර්ගේ මේ ප්‍රශ්නෙත් මොකක් හරි වැරද්දක් තියෙනවා සර්. අන්න ඒකයි. එහෙනම් සර්ගේ ප්‍රශ්න දෙකටම උත්තර ලැබුණානේ සර්. මං හෙට දැන් වැටෙන්නම් සර්. සර් මම හෙට එද්දි සර් වයිෆ් කියතින් ඔය රසමරස බත් එකක් ග්‍රීන් ලංකා ලන්ච් ෂීට් එක ඔතලා ග්‍රීන් ලංකා ලන්ච් බොක්ස් එකක දාලා ග්‍රීන් ලංකා shopping bag එකක දාගෙන සර්ට අරගෙන ඉන්න සර්. එන්න සර්.